ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. එනම් ඔබ ඉන්න ස්ථානයේ තා ඕනෑ කමෙන් ඇහුම්කන් දෙන්න දැන් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. මක් නිසාද ඔබ ඇහුම්කන් දෙන්නේ මනුෂ්‍යයාගේ වචනවලට නොව සැබවින්ම දෙවියන් වහන්සේගේ වචනවලට. එනම් කතා කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේට ඊතා ඕනෑ කමෙන් ඇහුම්කන් දෙන ඔබ වාග්යවන්තයි. එනම් අද වර්තමානයේ ශ්‍රී ලංකා දේශයේ බොහෝ මිනිසුන් වර්ෂාව එනවා කිව්වොත් බය වෙනවා. භූමි කම්පාව කිව්වොත් බය වෙනවා. සුනාමි කිව්වොත් බය වෙනවා. සුලි සුලං කිව්වොත් බය වෙනවා. ඔව් මේ ලංකාවේ එන නියගවලට සහ මේ එන විපත් ගැන කතා කරනකොට බොහෝ අය බය වෙනවා. ඇයි බය වෙන්නේ? ඔබ බය වෙන්නට හේතුව ඔබ තාමත් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නිවැරදිව හැඳිනගෙන නැති නිසා. ඔබ දන්නවද? සුද්ධ යෝහාන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියන්නේ සදාකල් ජීවනයේ නම් යේසුස් වහන්සේව හැඳින ගැනීම. එනම් යේසුස් වහන්සේව නිවැරදිව හැඳින ගන්න තමයි උන්වහන්සේ ලෙයින් පීටු ගියුසුම අපිට දී තිබෙන්නේ. අපි ලෙයින් පීටු ගියුසුම නිවැරදිව අධ්‍යයනය කරන්නට ඕනේ. එවිට තමයි සුද්ධ ලියවිලිත් උන්වහන්සේගේ බලයක් දැන අපි සාර්ථක ජීවිතයක් ගත කරන්නේ. නිර්භීත ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේ කියනවා සුද්ධ යෝහාන් 14:6 මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. එනම් ඔබේ මාර්ගය දෙවියන් වහන්සේට බාර දීලා ඔබේ කාරණාව පසකට දමමින් ක්‍රිස්තුස් වහන්සේ කාරණාව ඉදිරියට දමමින් ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න. සැබෑ ලෙස ජීවත් වෙන්න. උන්වහන්සේගේ ආඥා පනත් නියෝග ඇත්තටම ඔබ ආරක්ෂා කරන්න. උන්වහන්සේගේ සදාකල් ජීවනය ඔබ ලබන කල ඔබ කවදාක්වත් මේ පොළවේ සිදුවන දේවල් වලට ඔබ බිය වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ මොකක්ද? උන්වහන්සේ කිව්වේ පළමුව දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. එවිට නුඹේ භෝජනයට ජලයට මම ආශිර්වාද කරනවා. සුද්ධ මතෙව් 6:25-33 එසේ ලියා තිබෙනවා. එනම් උන්වහන්සේ කිව්වේ නුඹේ වෙහෙස නුඹේ බර මට බාර දෙන්න. නුඹට මම නිදහස දෙනවා. සුද්ධ මතෙව් උන්වහන්සේ පැහැදිලිවම උන්වහන්සේ 11 වෙනි පරිච්ඡේදයේ 28 එසේ කියනවා. එනම් උන්වහන්සේ 1 පේත්‍රස් පොතේ උන්වහන්සේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියන්නේ මොකක්ද? නුඹේ කරදර මට බාර දෙන්න. නුඹ සීයෙන් යුක්තව අවදිව සිටින්න. මම නුඹ ගැන සලකනවා. එනම් ඔබට මෙච්චර යේසුස් වහන්සේ කියලා තියෙද්දි ඔබ මේ ලෝකේ කාරණාවලට කුමට බියවන්නේද? මගේ දරුවන්ට කෑම නෑ, මගේ දරුවන්ට පොත් නෑ, මට මේ විදිය දේවල්, මට මේ විදිය දේවල් කියලා ඔබ ලෝකයා සමග පොරබදින්නේ මක් නිසාද? ඔබ දන්නවද? උන්වහන්සේ සුද්ධ මතෙව් විසින් ලියලද සුභාරංචි පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ මෙසේ කියනවා. උන්වහන්සේද මද ඇදහිල්ල ඇත්තෙනි. එනම් ඇදහිල්ල මදි. ඇදහිල්ල මදක් ඇති අයට කියන්නේ කුමක් නිසාද බය වෙන්නේ? ඔවුන්ට කියා නැගිට හුළඟටද මෝදටද සැරකෙලසේක. එවිට මහත් නිශ්චලයක් විය. ඒ මනුෂ්‍යෝ මවිතව මුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මූද පවා මුන් වහන්සේට කීකරු වෙනවා යයි කීවේ අය. හාලෙලූයා. එනම් උන්වහන්සේ කියනවා සුද්ධ යෝහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා මාගේ ගෝලියෝ මා කරපු ක්‍රියාවන් වලටත් වඩා ක්‍රියා කරන්නේය. එනම් වර්තමානයේ ශ්‍රී ලංකා දේශයේ ඉන්නා වූ දෙවියන් වහන්සේගේ දරුවන්, දියණියන්, පුත්‍රයන් ඒ සියලු දෙනාට දෙවියන් වහන්සේ බලය දී තිබෙනවා. දිව්‍යමය බලය. ඒ බලය රැගෙන ඔබ ක්‍රියාත්මක වෙන්න නිර්භීතව. එනම් ඒ කුණාටුවට, ඒ මුහුදට, සුළඟට උන්වහන්සේ සැලකලාක් සේම ඔබද මේ සුලි සුළං වලට, මේ වර්ෂාවට ඔබ ඉන්න දේශයේ අවදිව යාඥා කොට සැලකරන්න. ඒවා පවා ඔබට කීකරු වෙනවා. ඒ නිසායි උන්වහන්සේ පෙර සිටම කිව්වේ ඊතා ඕනෑකමෙන් නුඹ මට ඇහුම්කන් දී මාගේ නාමයේ දරන සෙනග මට යටාත්ව යාඥා කරන කල නුඹේ දේශයට මම සුවය දෙන්නේය. 2 ලේකම් පොතේ උන්වහන්සේ 7 වෙනි පරිච්ඡේදයේ 14 එසේ ලියා තියෙනවා. එනම් මේ දේවල් සිදුවන්නේ
ද්විතීය කතා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මෙන් ඇත්තටම ඔබ එම ස්ථානයේ මෙසේ කියනවා මක්නිසාද මා නුඹලාට අනකරන මේ මුළු ආඥා ආරක්ෂා කරන ලෙස නුඹලාගේ දෙව් ස්වාමින් වහන්සේට නුඹලා ප්‍රේම කොට සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස නුඹලා ඇත්තටම එය පවත්වනවා නම් ඔබ ඇත්තටම මෙය පැවැත්විය යුතුයි. උන්වහන්සේගේ මුළු ආඥා ආරක්ෂා කළ යුතුයි. ස්වාමින් වහන්සේට ප්‍රේම කළ යුතුයි. මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු බුද්ධියෙන්ද මුළු ශක්තියෙන් උන්වහන්සේට ප්‍රේම කළ යුතුයි. තමාට මෙන් තමාගේ අසල්වාසියට ප්‍රේම කළ යුතුයි. එනම් උන්වහන්සේට ඇලුම්ව ඇත්තටම එය පවත්වනවා නම් උන්වහන්සේ කියනවා මම අද නුඹ ඉදිරියේ ආශිර්වාදයක් තබන්නෙමි. එනම් නුඹ පාතමන තැන නුඹට වන්නේය කියා උන්වහන්සේ ද්විතීය කතාපතේ 11:24 එසේ කියනවා. එනම් මෙලෙස ආශිර්වාද ලබන්න දෙවියන් වහන්සේගේ රුධිරයෙන් මිලදී ගත් දේව සභාවේ සියලුම ශ්‍රී ලංකාවේ දෙවියන් වහන්සේගේ දරුවන්ට මේ ආශිර්වාදය නිර්භීතව ඔබ දෙවිඳුන්ට මෙහෙ කරමින් උන්වහන්සේ තුල පවතින දිගින් දිගටම යාඥා කරන්න උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්න එවිට ඔබේ මාර්ගය සඵල වී ඔබට සුබ සිද්ධ වෙන්නේය. ඔබේ භෝජනයට ජලයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අධික කරුණාවත් දෙවියන් වහන්සේගේ දිව්‍යමය ප්‍රේමයත් එනම් සුද්ධාත්මන නාසගේ සහභාගිකමත් ඔබ සියලු දෙනා සමගද වන සේක්වා. නාසරෙත් යේසුස් වහන්සේගේ අති උතුම් සුද්ධ නාමයෙන් ආමේන් ආමේන්.